ඉතින් ඔයා තාමත් ඔයාගේ YouTube වීඩියෝ වල thumbnail දාන්නේ Canva වලින් Photoshop වගේ software use කරලාද? එන එක දැම්ම නවත්තලා මෙන්න මේ විදිහට use කරලා විනාඩියක් ඇතුළත thumbnail එකක් හදමු. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ පේන්න තියෙන්නේ මම එහෙම AI use කරලා හදපු thumbnail කිහිපයක්. ඉතින් ඔයාලට මුලින්ම ගන්න තියෙන්නේ ඔයා ළඟ තියෙන browser image එක open කරගන්න. එහෙම open කරගත්තට පස්සේ මගේ YouTube channel subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා යාවෙ තියෙන bell icon එකත් ඕල් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ Gemini කියන මෙන්න මේ software එකට යන්න. මේ software එකට ගියාට පස්සේ මුලින්ම ඔයගොල්ලෝ account එකක් ගන්න setup වෙන්න ඕනේ. එහෙම setup කරගත්තට පස්සේ මම පල්ලා description එකේ prompt එකක් දීලා තියෙනවා. මේ prompt එක මේගොල්ලෝ search bar එකට copy කරලා paste කරන්න. එහෙම paste කරාට පස්සේ මේ විදිහට ඔයගොල්ලෝ page මගේ prompt එක තියෙනවා. මේකේ topic එකට ඔයගොල්ලෝ thumbnail එකේ type වෙන්න ඕනේ. මේ විදිහට දාලා තියන්න. ඉතින් එම් දාලා ඊට පස්සේ මෙතන තියෙන plus icon එකක් මේ plus icon උඩ ඔබලා මෙතන තියෙන media files කියලා එකක් මේ media files එක ඔයගොල්ලෝ upload කරන්න ඕන photo එක මෙතනට upload කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ character එක මෙතනට upload කරන්න පුළුවන්. එහෙම upload කරාට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති ඔයගොල්ලෝ image එක මෙතන appear වෙලා තියෙනවා. එහෙම appear වුණාට පස්සේ ඔයගොල්ලෝ ගන්න තියෙන්නේ මෙතන submit කියන මෙන්න මේ rocket එකක් වගේ icon එකට click එකක් දෙන්න. එහෙම click එකක් දුන්නාට පස්සේ ටික වෙලා process වෙලා ඔයගොල්ලෝ image එක දැන් මේ විදිහට generate වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ පේන ඇති ඔයගොල්ලෝ image එක generate වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න දින ටික වෙලාවක් බලන් ඉන්න ඔයගොල්ලෝ image එක generate වෙනවද නැද්ද කියලා. එහම generate වෙන නැත්නම් ආයෙ submit කරන්න. එතකොට ආයෙ මේ image එක generate වෙන්න පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝ පේන ඇති ගොඩක් ලස්සන thumbnail එකක් අපිට generate කරලා දීලා තියෙනවා. ඉතින් මේකේ තියෙන graphics, colors හැමදේම high CTR විදිහට තමයි generate වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කිසිම දෙයක් මේක edit කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ video upload කරලා thumbnail එක add කරන එක විතරයි. දැන් ඔයගොල්ලෝ මේ image එක download කරගන්න ඕන නම් කරන් තියෙන image එක එකපාරට click කරන්න ඊට පස්සේ තියෙන download icon එක download icon උඩ කරන් full download full size කියලා එතන ටික වෙලා process වෙනවා. එහෙනම් process වුණාට පස්සේ ඔයගොල්ලෝ ටික වෙලාවකින් download file එකක් විදිහට මේක download වෙලා ඔයගොල්ලෝ computer එකට හරි mobile එකට හරි save වෙනවා. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell එකත් on කරලා තියාගන්න. Bye guys.